අද අපි කතා කරමු මේ දවස්වල බැංකු වලින් ගන්නවා ස්වයං ප්‍රකාශයක් නැත්නම් සෙල්ෆ් ඩෙක්ලරේෂන් එකක්. ඒක ගන්නෙ මොකටද කියලා මම ඔයාලට කියන්නම්. 2026 බදු සංශෝධනයක් ආවා. ඒකෙදි වෙන්නේ ඔයාගේ වාර්ෂික ආදායම, ඒ කියන්නේ වැටුප් වලින් සහ ෆික්ස් ඩිපොසිට්ස් වලින් ඔයාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා වැඩි වුණොත් 10%ක බද්දක් ගන්නවා, අඩු කර ගන්නවා. ඉතින් ඒක කපලා යවන්නේ බැංකුව. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාට වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ක් නැත්නම් ඔයා ඒ රුපියල් ලක්ෂ 18ක් නැහැ කියලා ස්වයං ප්‍රකාශයක් බැංකුවට දුන්නාම තමයි ඒක කපලා යවන්නේ නැත්තේ. ඉතින් ඒ සඳහා ඒ සඳහා ඔයාට බැංකුවට ගිහිල්ලා කතා කරලා ඒ ස්වයං ප්‍රකාශය අරගෙන පුරවල ටින් නම්බර් එකට අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒක දාලා බාර දෙන්න ඕනේ. ඒතර ඔයාට ගිණුම් තියෙන බැංකු හැම එකටම ඒ ලියුම දෙන්න ඕනේ. නැත්තම් මේක ඔයාගේ කපනවා. දැන් සමහර අය හිතන් ඉන්නවා දැන් ලක්ෂ 18 ආදායමක් තියෙන කෙනෙක් මේක නොදී හිටියොත් මොකද වෙන්නේ කියලා. එහෙම වුණොත් නෛතික ක්‍රියාවලියකට භාජනය වෙනවා. මොකද එයාගේ ආදායම කොහොමද ටින් නම්බර් එකෙන් හම්බ වෙන නිසා. ඉතින් ටින් නම්බර් එක ගන්න එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම සිදු කළා. ඒක බලන්න මම ඒකේ ලින්ක් එක දාන්නම්. මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඔයාගේ 10% නිකරුණේ කපලා යවා ගන්න පවාට රුපියල් ලක්ෂ 18ක් නැත්නම් ආදායම. ඉතින් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. තවදායව දැනුවත් කරන්න, අවශ්‍ය නම් ෂෙයා කරන්න. ඔබගේ බැංකුව ගිණුම තියෙන බැංකුව මුණ ගැහිලා ඔබ අපිට සල්ලි තිබ්බත් නැතත් යම්සි මුදලක් ෆික්ස්ඩ් ඩිපොසිට් ෆික්ස් එකේ දාලා තියෙනවා නම් FD එකක් දාලා තියෙනවා ඔයා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. මොකද නිකන් ඔයාගේ සල්ලි වලින් 100 ගාණක් යන්නේ ඔබගේම නොදැනුවත්කමින් නැත්නම් ඔබගේම ස්වයං ප්‍රකාශයෙන් නොදුන්න නිසා. ඒ නිසා දැනුවත් වෙන්න. මේක අය කරගන්නේ නැහැ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සහ ළමා ගිණුම් වලින්. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබ අප වැනි පුරවැසියන්ගේ FD තියෙනවා නම් වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි නම් මේ 10% රඳවා ගැනීමේ බද්දක් විදිහට ඉවත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉතින් ඒක කලබල වෙන්නත් අවශ්‍ය නැහැ. ඔයා ලියුම දුන්නාට පස්සේ ඒක ඔටෝමැටිකලි බැංකුව විසින් අතර කරන නිසා ඔබ දෙන්න ඕනේ ඔබගේ ලියුම විතරයි. දන්න අයව දැනුවත් කරන්න. වැදගත් නම් ෂෙයා කරන්න.